Привет всем, друзья, и добро пожаловать на мой канал для тех, кто изучает русский язык. На сегодняшнем выпуске мы собираемся практиковать несколько самых важных диалогов. Думаю, что вы готовы, и мы начинаем. එහෙමනම් යාළුවනේ අපි අදත් ප්‍රැක්ටිස් කරන්න යන්නේ පොඩි ඩයලොග්ස් ටිකක්. අපි කොහොමද රෂියන් වලින් good morning කියලා කියන්නේ? අපි රෂියන් වලින් good morning කියලා කියන්නේ доброе утро. Доброе утро. Доброе утро. ඊට පස්සේ B උත්තර දෙනවා. ආයත් කියනවා доброе утро. Good morning. ඊට පස්සේ අහනවා как ты? как කියන්නේ how? как ты? ඔයාට කොහොමද? ඊට පස්සේ ආයේ ඒ උත්තර දෙනවා. всё хорошо. всё хорошо. всё කියලා කියන්නේ everything. всё хорошо. everything is fine. ඊට පස්සේ ආයේ thank you කියනවා спасибо. а ты? එතකොට ඔයාට කොහොමද? ඊට පස්සේ ආයේ B උත්තර දෙනවා. тоже хорошо. тоже කියන්නේ also good. මාත් හොඳින්. හරි එහෙමනම් අපි මේක දැන් ඩයලොග් එකක් විදිහට ප්‍රැක්ටිස් කරමු. මම part A, ඔයා B. Доброе утро. Всё хорошо, спасибо. А ты? හරි එහෙමනම් ඔයා part A, මම B. Доброе утро. Как ты? Тоже хорошо. හරි. අපි එහෙමනම් ඊළඟ ඩයලොග් එක බලමු. ඊළඟ ඩයලොග් එක ඒත් යාළුවෝ දෙන්නෙක් අතර මීටින් එකක්. Привет. අපි කලින් ඩයලොග් එක ප්‍රැක්ටිස් කරා. ඔබ හඳුනා ගැනීම සතුටක් කියලා කිව්වේ. Приятно познакомиться. Приятно познакомиться. ඔබ දැකීම සතුටක් කියලා අපි කොහොමද රෂියන් වලින් කියන්නේ? Рад тебя видеть. Видеть කියන්නේ මේක verb එකක්. දකින්නට කියන්නේ видеть. Тебя ඔයාව දැකීම සතුටක් කියලා කියන්නේ рад. Рад тебя видеть. ඊට පස්සේ B උත්තර දෙනවා. Hi, привет, hi. Я тоже рад. මට සතුටුයි. Я тоже рад тебя видеть. ඔයාව දැකීම මට සතුටක්. ඊට පස්සේ ආයේ අහනවා ඔයාගෙන් අහනවා කොහොමද как жизнь? කොහොමද ජීවිතේ? жизнь කියලා කියන රෂියන් වලින් ජීවිතයට. как жизнь? කොහොමද ජීවිතේ? Всё отлично. Всё කියන්නේ everything. Всё отлично කියන්නේ good වලට වඩා хорошо කියන අපි සාමාන්‍යයෙන් හොඳයි කියලා. отлично කියන්නේ හොඳට වඩා ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඉංග්‍රීසි වල හරියට excellent වගේ. Всё отлично. Everything is excellent. Everything is fine නෙමෙයි. Everything is excellent. එතකොට ඒකේ ඩිග්‍රී එක වැඩි. හරි අපි දැන් මේකේ නම් ඩයලොග් එක විදිහට ප්‍රැක්ටිස් කරමු. මම A, ඔයා B. Привет. Рад тебя видеть. Как жизнь? ඊට පස්සේ ඔයා part A, මම B. Привет. Я тоже рад тебя видеть. Всё отлично. හරි එහෙමනම් ඊළඟ ඩයලොග් එක ලොකු කාලයකට පස්සේ යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙන ඩයලොග් එක තමයි මේ Hi, привет. Давно не виделись. මේක ප්‍රේසයක් විදිහට මතක තියාගන්න. ගොඩක් කාලෙකින් දැක්කේ නෑ. Давно не виделись. Давно කියලා කියන for a long time දිගු කාලයකට නැත්නම් කාලයකට කලින්. ඒ තේරුම් දෙකම තියෙනවා මේ давно කියන වචනේ. Давно не виделись. Давно не виделись. ලොකු කාලෙකින් දැක්කේ නෑ. ඊට පස්සේ ඒ B උත්තර දෙනවා. Da очень давно. Очень කියලා කියන රෂියන් වලින් very. ගොඩක්. Очень давно. ගොඩාක් කාලයකට කලින්. Очень давно. Long, very long ago. ඔව් ගොඩාක් කාලයකට කලින්. ගොඩාක් කාලෙකින්. Da очень давно. ඊට පස්සේ ආයි ප්‍රශ්නය අහනවා A как ты? කොහොමද ඔයාට? ඊට පස්සේ ආයි B උත්තර දෙනවා. У меня කියලා මේක මතක තියාගන්න with me. For me. එහෙම. On my side. For me. With me. On my side. ඊට පස්සේ උත්තරේ у меня всё хорошо. With me everything is fine. For me everything is fine. ඒ වගේ අදහසක් තියෙන්නේ. මාත් එක්ක හැමදේම හොඳින්. У меня всё хорошо. А ты?
ඊට පස්සේ මෙතන ඩයලොග් එකේ ඊතුරු කොටස නෑ. දැන් ඔයාලා රෂන් වලින් හිතන්න ඕන. ඊට පස්සේ මෙයාත් අහනවා කොහොමද ඔයාට? ඊට පස්සේ මම කියන්න ඕන ඔව් මගෙත් හැමදේම හොඳින්. ඊට පස්සේ me also මගෙත් කියලා කියන්නේ රෂන් වලින් කොහොමද? මං දැනටමත් ඔයාලට උගන්වනවා තෝෂය. ඌ මෙන්න තෝෂය මගෙත් මමත් සමගම with me also ඌ මෙන්න තෝෂය всё хорошо everything is fine. නැත්තම් ඔයාලට කියන්න පුළුවන් всё отлично everything is excellent with me මාත් එක්ක හැමදේම excellent. එහෙමත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් у меня тоже всё отлично නැත්තම් у меня тоже всё хорошо. හරි ඊළඟට ඔයා පාට් A මම B. Да, очень давно. У меня тоже всё хорошо. А ты? හරි යාළුවනේ නම් ඊළඟ ඩයලොග් එක ස්ටඩි කරන තැන යාළුවෝ දෙන්නගේ ඩයලොග් එක привет hi сегодня කියන්නේ අද ты сегодня занят කියලා කියන්නේ කාර්ය බහුලද busy ඔයා අද කාර්ය බහුලද ты сегодня занят රෙසිපි උත්තර දෙනවා привет нет не очень කියන්නේ very කියලා не очень занят not very busy දැන් මේ ඩයලොග් එකේ අර සානිත් කියන වචනේ අයින් කරලා තියෙනවා. මොකද ඒක අපිට දැනටම තේරෙනවා ඩයලොග් එක ඇතුළේදී. සාමාන්‍ය අපි එදිනදා කතා කරනකොට ඒ වගේ වචන අහලා කතා කරනවා. මෙතන තියෙන්නේ не очень සානිත් කියන එකේ не очень විතරයි තියෙන්නේ. not very. ඒ කියන්නේ එච්චරම නැහැ. привет не очень а ты එතකොට ඔයා. එතකොට IA උත්තර දෙනවා я тоже ස්වබෝජින් ඒ කියන්නේ ෆ්‍රී මමත් ෆ්‍රී я тоже ස්වබෝජින් ඊට පස්සේ B උත්තර දෙනවා අත්ලීච්න එක්සලන්ට් මේ හරෂෝ කියන්නේ good මේ උත්තර දෙන්නේ අත්ලීච්න ඒක නියමයි අත්ලීච්න හරි අපි දැන් ඩයලොග් එක ප්‍රැක්ටිස් කරමු හරි මම A ඔයා B привет ты сегодня занят я тоже свободен ඊට පස්සේ ඔයා part 1 ඔයා A මම B привет нет не очень а ты отлично හරි එහෙමනම් යාළුවනේ ඊළඟ ඩයලොග් එක ඊවිනිං හවසට හමුුණාට පස්සේ ග්‍රීටින් එකක් තමයි තියන්නේ සුබ සන්ධ්‍යාවක් කියලා රෂන් වලින් කියන්නේ добрый вечер ඊට පස්සේ දෙවනි එක්කෙනා B කියනවා එයත් добрый вечер සුබ සන්ධ්‍යාවක් как прошел ජේන් කියන්නේ දවස как прошел ප්‍රයිච්චි කියලා verb එකක් ප්‍රයිච්චි කියලා කියනවා pass වුණාට как прошел ජේන් කොහොමද පාස් වුණේ දවස ඒක අදහස් තමයි ඔබේ දවස කොහොමද ඊට පස්සේ ඒ උත්තර දෙනවා хорошо спасибо а у тебя එතකොට а у тебя කියලා කියන්නේ for you with you on your side එතකොට ඔයාගේ පැත්තේ කොහොමද ආයි උත්තර දෙනවා B тоже хорошо මගේ පැත්තෙත් ඔක්කොම හොඳින් නැත්නම් මෙතන අපිට කියන්න පුළුවන් у меня тоже хорошо කියලා එතකොට everything is fine with me for me everything is fine у меня тоже මෙතන ඒ කොටස අඩුවෙන් කියන්නේ у меня тоже хорошо නැත්නම් тоже хорошо හරි අපි දැන් ප්‍රැක්ටිස් කරමු добрый вечер хорошо спасибо а у тебя ඊට පස්සේ ඔයා part ඔයා A මම B добрый вечер как прошел день тоже хорошо හරි එහෙමනම් යාළුවනේ අදත් අපි ඩයලොග්ස් පහක් මම ඔයාලට දුන්නා මේ ටිකත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න හරි එහෙමනම් යාළුවනේ අදට මෙච්චරයි это всё на сегодня давайте встретимся на следующем выпуске до встречи пока